මරේ මේ වාඩිය. නැත්නම් ඇතුළේ ඉන්නේ. මේ දවස්වල ඉතින් ඇවිදින සීන් එකක් තමයි තියෙන්නේ. චාන්තරේ ඡන්ද කැම්පේන් එක. උඩ කැවිදින්න නෝලා. මාත් මේ ළඟකට ආපු ගමන් බා. කොහේ හරි යන්නද ඉස්සෙල්ලා ඉතින්. පිස්සුද බං? ගෙදරට වෙලා ඉන්නේ. කොහෙම වෙන්නේ? කොහොනේ? උණුටත් එක තේකක් ගහනවද නැත්නම් මේ කූළුණ හරි මොනවද? අපි කූළුණ හරි බොමුනේ. උඹ ඇත්තට මොනවද බං? ඕනෙමද කියලා අහන්නේ මේ ඇඹ දෙන්න නෙවෙයි දැම්මේ. ගෙදර කවුරුත් නෑ බං. එක මේක හැබැයි සීන් එක හරිද? මම දන්න උඹලා මට සප් එක දෙනවා කියලා ඒක නෙමෙයි. අපේ පැත්තෙන් බං 3-4 දිනේ දාලා ඉන්න පක්ෂෙන් බං. කොහරි උන්ට වැඩි අපේ තාත්තට මනාප ගන්නයි ඕනේ. හරි බං. ගිය පාරත් ඔබ ගියපු හින්දා උඹලා ලොක්ක දිනවල දුන්නා. මේ පාරත් ඉතින් උඹලා තාත්තට තමයි සප් එක දෙන්නේ. බය නැති නම් මං කොහොමද චන්දරික ලයින් කරලා දෙන්නම්. බය නැපෝ සුළු දේවල් බං අපිට. අනික බං මගේ යාළුවගේ තාත්තා ප්‍රාදේශ සභා මන්ත්‍රී කෙනෙක් වුවම කොච්චර ගැම්මක්ද බං. අනික ඕන වැඩක් කරගන්න හැන්නේ බං. මට මේ පොඩි වැඩ දෙක තුනක් තියෙනවා. මේව නතින්න බං ඉතින්. බය නෙමෙයි. කිව්වොත් උඹ ඕන වැඩක් කියාම මං කරලා දෙනවා ඈ. නෑ බෑ නොකිය. අන්නෝ ඉතින් ඒව කරන්නේ කියලා. මට කොහොමද මේ වැඩේ කරලා දීපන්. හරිනේ? hello බේනම් මන අපිට හදනවනේ. හරි බං. ඡන්ද ටික හදලා තියෙන්න මේ හදන ගමන්. හරි මට කොහමද ඡන්ද ටික සෙට් කරලා දීපන් හොඳේ. ඈ අර මගේ වැඩ ටික අමතක කරන්න එපා හොඳේ. හරි මට උඹේ වැඩේ මතකයි. මං කරලා දෙන්න. කවුද බං මේ දන්නේ නැති උන් ගන්න? hello කවුද මේ? තිසුම් බං කතා කරන්නේ. තිසුම් කේ මොන තිසුම්? එක බත් කට බෙදන් කෑයද? ඔව්. ඔව්. අර මට මතකයි. මේ මගේ වැඩේ මතකනේ නේ. තාත්තට කියලා. හරියට මම මේ වැඩේ අපේ තාත්තට කියලා කරලා දෙන්න බලන්නම් ඈ. හරියට මේ කෝකටත් මේ මහජන හමුව දින බදාද මේ. ඔව් පොඩ්ඩක් වරන් අපේ තාත්තා හම්බ වෙන්න. මහජන හමුවට තාත්තා නැගලා මේ ලියුමක් ලියලා ලේකම්ට දීලා ඵලයක්. ඔව්. හරියට මම පස්සේ කරන මේ ලොක්කම්බුන පාර්ලිමේන්තුව පැත්තට යන්න දිනවා. මම පස්සේ ගන්නම් ඈ. හරි.